You're the universe and I was revolving like a sun on my own. I know that you would do anything for me, but Hi friends! මොකද වෙන්නේ? ඔයගොල්ලෝ හොඳින් ඉන්නවා කියලා අපි හිතනවා. අපි අද වීඩියෝ එකක් කරගෙන ආවේ අපේ අලුත් YouTube channel එක ගැන කියන්න. ඔව්. අපි හැදුවා එකක්. ඔව්. අපි ඒක හදලා දැන් තාම නම් එක වීඩියෝ එකක් අප්ලෝඩ් කරේ නැහැ. මේක අපේ first වීඩියෝ එක වෙයි. ඔව්. මෙහෙමයි අපිට ලොකු එක්ස්පීරියන්ස් එකක් නැහැ. මේක තමයි අපේ first YouTube channel එක. මෙයාගේ මගේ නෙමෙයි. අර කලින් YouTube channel ගොඩක් තිබ්බා. ඔව් ඒක තමයි මගේ account එකෙන් හදලා තියෙන්නේ. මේ දැන් මේක හදන්න අපි ලොකු මහන්සියක් වුණා. මොකද මේක දැන් අපි හදන්න මාස 5ක් ඔව් ඒ වගේ. මාස 5ක් විතර එක දිගට දැන් කතා වෙනවා විතරයි. දැන් මෙයා මට බයිනවා හදන්න නැද්ද ඔයත් එක්ක කරන්න බෑ. දැන් මෙහෙමනේ මෙයා ආපු වෙලාවට තමයි මම කියන්නේ. ඒතර ඉඳලා ගොඩාක් දවස් ඉන්නේ නැහැනේ. ඉඳලා ඉතින් දවස් දෙකක් තුනක් ඉඳලා යනවා. ඒ ගියාට පස්සේ ඉතින් මේ ආයෙ මෙයාට එහෙ ගිහිල්ලා කිව්වහම කරන්න කියලා මෙයා කරන්නේ නැහැ. මට වැඩේ ඉතින් excuse me මොනවද තර්තිරවන්නේ? ඒ නිදාගන්න. අර රඩ වෙන්න බෑ. ඔය කියන්නකෝ. දැන් කොහොම හරි අපි හැදුවා. ඔව්. YouTube channel එක හැදුවා. මේ අපේ first video එක. අපිට ලොකු එක්ස්පීරියන්ස් එකක් නැහැ. ඉතින් කියන්න යාළුවන්ගෙන් ඕන හෙල්ප් එක අපිට. ඔව් අපිට පුංචි පහේ මම අපිට ඔයගොල්ලෝගෙන් ලොකු හෙල්ප් එකක් ඕනේ. මොකද අපිට ලොකු එක්ස්පීරියන්ස් එකක් නැති හින්දා අපි දන්නේ නැහැ මොන වගේ වීඩියෝස් ද ඔයගොල්ලන්ට ඕන කරන්නේ. ඔයගොල්ලෝ උන්ගේ එන්ටර්ටේන් කරන්න මොන වගේ කැටගරි එකක වීඩියෝස් ද ඕනි කියන එක අපිට තේරෙන්නේ ඔයගොල්ලන් නැහැ. රික්වෙස්ට් කරන්න ඔව්, අපි අපිට ඒව ලොකු අයිඩියා එකක් දාන්න. ගන්න නැහැ. එතකොට ඔයගොල්ලෝට කරන් තියෙන ලොකුම උදව්ව දැන් අපි මේක TikTok එකෙත් දානවා YouTube එකෙත් දානවා. දෙකේම comment section තියෙනවා. ඔයගොල්ලන්ට තියෙන්නේ comments වල කියන්න මොන වගේ මොන videos වගේ ඕනේ ඕනද කියලා. ඕනේ කියලා. prank videos නම් හොඳයි. හොඳයි. වැඩි කාලයක් කරන්න වෙන්නේ නැහැ prank කරන්න වෙන්නේ videos. නැහැ. ඒකට හේතුවත් ළඟදීම කියන්න. කියන්නම්. ඔව්. අපි මේ වීඩියෝ එක ඉක්මනට දානවා. එතකොට ඔයගලන් ටග් ගාලා අපිට ඕන ඒවා කිව්වහම අපිට ඒවා ටග් ගාලා කරන්න පුළුවන්. මොකද වැඩි කාලයක් නෑ. නැහැ. ඔව්. මොකද පොඩි ඒකට සීමිත හේතුවක් කාලයක් කියනවද තියෙනවා. අපි? මෙහෙම කියනවා. ඔව් ඒකට හේතුවක් කියමුකෝ. නැත්නම් ඒගොල්ලන් දන්නේ නැහනේ. මේ වීඩියෝ එක කවද වැටෙයිද දන්නේ නැහැ. වැටෙන දවසේ ඉඳන් සතියක් හෝ සති දෙකක් වගේ තමයි වැඩිම තියෙන්නේ. ඔව්. මෙන්න මෙයා කියන්න බෑ නෝම good news එක. ඔව්. නිව්සීලන්ඩ් යන්න ඇවිල්ලා තියෙනවා. ඒ හින්දා යන්න වෙනවා. එතකොට ඉතින් අපි දෙන්නට එකට වීඩියෝස් දාන්න බැරි වෙනවා. මේ ඒ නිසා ඉක්මනට ඕන වීඩියෝස් ටික කිව්වහම අපිට ඒ ටික දාන්න පුළුවන්. ඒක ඉතින් හැමදාම කරන්න බෑ. ඉංග්‍රීසි ටික ඕනේ. දෙකක් තුනක් අපිට දාන්න පුළුවන්. අපි දෙකක් තුනක් කොහොමද දානවා. මේ ඔයගලන්ට ඕන ඒවාක් තියෙනවා නම් අපිට ටග් ගාලා රික්වෙස්ට් කරාම අපි දානවා. අපි හින්න මේ මම යන්නේ ස්ටඩීස් වලට. මෙයත් තව ටික කාලෙකින් ස්ටඩීස් වලට යනවා. ෆ්ලයි කරනවා. ඒ හින්දා මේ පොඩ්ඩක් ඉන්නකෝ. ඩිස්ටන්ස් එක ටිකක් වැඩි වෙනවා අපිට. ඔයගලන් දන්නවද මෙයා මට මගේ 21st බර්ත්ඩේ එකට මගේ ෆියුචර් එකට ඕනම වෙන දෙයක් මට ගෙනල්ලා දුන්නා. මේ තියෙන එක තමයි ඒ. හරිද? ඉන්නකෝ මම ඔයගලන්ට පෙන්නන්න. මේ තියෙන ළමයි ලස්සනයිනේ. මං ඉතින් මේක තමයි මගේ ඩ්‍රීම් එක. ඉතින් එයා මට ඕනම දේ මට ගෙනල්ලා දුන්නා. ඒකින් ඇවිල්ලා ඇත්තටම ඇත්තටම ඉතින් ඔව් ඉතින් ඇහෙන්න බෑ. මේ ඉන්නක පෙන්නන්න. මේ ඉක්මන් කරන්න. හරි. ඒගොල්ලන්ට ඇහෙන්නේ ඇත්තටම මාරම මට ඕන මේක වෙන ඇත්තටම දෙයක්. ලස්සනයි. මට ඇත්තටම ලස්සනයි. මේක අල්ලගෙන මේක මේ
මේ ඩයිල් එකේ පොඩි අමුතු සීන් එකක් තියෙනවා මේ. මේක මේ අමුතු විදියට පේන්නේ. ඒ ඩයිල් එක මොකද්ද ක්‍රොනික් හරි මොකක් හරි කියලා කිව්වේ ඒගොල්ලෝ මට මතක නැහැ. කොහොමද කාඩ් එක කාඩ් එක ඇතුළේ තියෙනවා. හරි ඒක පස්සේ හරි ඒකේ ෆොටෝ එකක් අපි දාලා තියන්නම්. දොස්තර නෝනා එක දාගෙන ඉන්නවා මම දාන්නවා. ඇත්තට වුණ දවසට මේ වීඩියෝ එකේ මේ කෑල්ලයි ඒකයි කම්බයින් කරලා මේකක් දාන්න. මේ බොරුවට නෙමෙයි කෝප්පය අතේ තියාගෙන හිටියේ මේ මෙයා බීලා ඉවරයි මෙයා මේක බොයි තමයි මම ඇදගෙන ආව වීඩියෝ එක කරන්න ඕනි කියලා. මගේ නම් තාම තියෙනවා එහෙම මේ තේරෙනවද දන්නේ. ඇත්තම කතාව. කලින් වීඩියෝ එක අපි එක කතා කරලා ඉන්න වෙලාවක්. මම හිතන්නේ පැය භාගයක් විතර කතා කරා. කතා කරලා ඉවරලා ගිහලා ෆෝන් එක දිහා බලනකොට ඒක තප්පර 26යි වීඩියෝ වෙලා තියෙන ස්ටෝරේජ් ෆුල් වෙලා. දැන් මේකත් ඉවර වෙන කලින් ඩග්ගල් ඉවර කරමු. රැප් අප් කරමු. ඔව්. මේ කිසිම දෙයක් කියන්නේ මේ එජෙන්ඩාස් හදාගෙන මේ ඇත්තටම හිතට එන දේවල් තමයි ඔයගොල්ලන් එක ෂෙයා කරගන්නේ. ඒ නිසා තමයි කිසිම පිළිවෙලක් නැහැ වගේ තේරෙයි ඉතින්. ඉතින් අපි ජීවිතවල පිළිවෙලක් නැතුව කොහෙද බම් මේ වීඩියෝ එකක් පිළිවෙල වෙන්නේ. ඉතින් අපෙත් එහෙමයි බලනුම්ලගෙත් එහෙමයි ඒක වෙනසක් නැහැ. හරි දැන් මං යන පාත් එක කිව්වනේ ඔය යන පාත් එකත් කියන්නකෝ මේගලන්ට. ඒගොල්ලන් බලද්දි නිව්සීලන්ත යන්නේ කියලා. හායි. ඕකේ. අනේ මේ කියන්න එපා මේ මිනිස්සුන්ට. අපේ යාළුවනේ. ඔව්. අපි ඒගොල්ලන්ට කියන්නද කාටද කියන්න? ඕගොල්ලෝ අපිට හදවතින් සපෝට් කරනවා. මම මේ හිටපු ගමන් විහිළු කරන්නේ මම ඔයගොල්ලන් ගණන් ගන්න එපා. මටත් එන්න තමයි. විහිළුවට වගේ ඇත්ත කියන්නේ මම. ආයෙත් කියන්නේ ඔන්න හරි. ඔයගොල්ලන් පිළිගන්න. මේ ටග්ගාල කියන්නේ මේ මේකගයි. මම යන්නේ බැචලර්ස් වලට. සයිබර් සිකියුරිටි බැචලර් එකකට යන්නේ මම. ඔව්. අවුරුදු 3මාරකට මම යන්නේ. මගේ ඉතින් ඔයගොල්ලන් දන්නවා. ඉතින් ඩිග්‍රී එක අවුරුදු 5යි මාස 8යි. ඒ කියන්නේ ඉතින් ඕන 6 years යනවා. මේ මට අවුරුදු 5ක් යනවා. ඒ මොනවාද? ඒ පෝස්ට්පෝන් වර්ක් විසා. අවුරුද්දක් මම ඉතින් ගානට සෙට් වෙලා ඔයගලන්ට එච්චර කල් ඉවසන්න බෑ එහෙම අපි දෙන්න කොච්චර අමාරුවෙන්ද එහෙනම් ඉන්නේ. මෙහෙමයි ඕගොල්ලෝ මෙහෙමයි. අපි දෙන්න ඒ කට්ට කනවා නම් අපිට ඕගොල්ලෝ කමු චුප්පු චුප්පු. හරිද? ඒක ඉස්සරහට මොනවා වේද කියලා අපි දන්නේ නැහැ. ඔව් දැන් මෙහෙම හිතන්නකෝ අපි වගේ කපල් එකක් මේ වීඩියෝ එක අද බලනවා කියමුකෝ. අද බලලා ඉවරලා තව අවුරුදු 5කින් 6කින් අපි දාන වීඩියෝ එක ඕගොල්ලෝගේ ළමයි එක්ක බලන්න කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. අපි දෙන්නේ කිරකිරි ඉවරලා අපි වෙඩින් එකේ වීඩියෝ එක දැම්මම ඒක ඕගොල්ලෝ ළමයි එක්ක බලන්න. ටීවී එක දාලා ලොකුවට ඕගොල්ලෝ දියුණු වෙලා අපි වගේ. ඇත්ත. එච්චරයි එහෙනම්. මේ ඒක තමයි අපිට කියන්න තිබුණේ මේන්ලි කියන්න ඕනේ අපේ YouTube channel එක ගැනයි. අපි දෙන්නට මෙහෙම හැමදාම ඉස්සෙම එක ළඟ ඉඳගෙන වීඩියෝස් දාන්න බැරි වෙන එකයි. ඒකයි අපි ඔයගලන්ගේ සපෝට් එක ඉල්ලුවේ. අපිට ඉක්මනට ඔයගලන්ගේ රික්වෙස්ට් දෙන්න කියලා. ඒක තමයි like a sun on my own. bye bye. I know that you would do anything for me, but I just need to move on. Oh, I was running from a bad thing when I first met you.